මේ මිහිර මන බඳිමින් ගෑනට වේදිකාවේ දැන් නන්දික රණතුංග සමග සදානා රණතුංග. නන්දික සමග සදානා. හරි සදාන වේදිකාවේ ඉන්න නන්දිකත් මම දන්නවා ඇති මගේ මිත්‍රය උනාට කියන්නකෝ ඔබ ගැන විස්තරයක් දැන් මොකද කරන්නේ මේ දවස්වල මම දැන් නම් වෘත්ති වලින් අයින් වෙලා ඔක්කොම දැන් සංගීතයේ දෙමාපියන්ගේ දේ ඉදිරියට ගෙන යන එක තමයි මගේ බලාපොරොත්තුව. ගීත ගායනා කරනවා. ගායනා කරනවා හොඳයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මේ ඊළඟ ගීතයට අපි යන්න කලින් සේමිනිට මතක ඇති මේ ගුවන්විදුලි ගීතයේ පිළිතුරු ගීත මම මේ කියන්නේ අර පිළිතුරු ගී කැසට් නෙමෙයි ඈ දැන් ගීතයක් ලිව්වහම ඒක ලියන්න හේතු වෙච්ච තව ගීත තියෙනවා ඡායාවෙන් වගේ තමයි ඒක තේරෙන්නේ දැන් අපේ දයාක්කා ලිව්වා ගීත දෙකක්ම දයාදල්විස් මහත්මිය සහසක් පැතුමන් නැතමා පැතුමේ අපි මල්කාන්ති නන්දසිරි නෝනත් එකක් ගායනා කළා සනත් නන්දසිරිතුමත් එකක් ගායනා කළා දෙකම නිකන් සහසක් පැතුමන් හැබැයි ප්‍රශ්නයකුයි උත්තරයකුයි තියෙනවා ටීඑම් ජයරත්න මහත්තයා ගායනා කළ ගීතයක් මට මේ මතකේ අනුව මම මේ කියන්නේ දැන් එන්න මතකෙත් ටිකක් දුර්වල වෙනවා ඒකයි මම ඔබෙන් උදව් ඉල්ලන්නේ මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්නේ නැති ඔක අපේ ලියපු රසවතා තමයි අජන්තා රණසිංහ එතකොටම අර සොඳුරු අතීතයේ නිමල පැතුම වේ මගේ හද තුල ඔබ ඉන්නේ නැති කියලා මතක් කරනවා. ඔව්. ඒක ලිව්වා මාළනී ජයරත්න. දැන් කොහොමද කියලා මම දන්නේ නැහැ. මෙතුමාගෙන් තමයි අහන්න ඕනේ. මෙතුමා ගීතයක් ගායනා කරනවා මංගල මදු සමයපතා කුලගිට ආරෝපිකා.
පාළු ලෝක තනි කරලා දියඹට යනවා. එහෙම කියනකොට බිරිඳ කියනවා මගේ දෙවියෝ උදෑනක්කේ වෙරළ දිගේ ගෙට එනවා. පාළු පැලේ ඉන්න මාව බලන්න. පාළු පැලේ මට තනි නෑ හිමියනේ. ඉතින් ඕගොල්ලොම හිතා ගන්න මේක සම්බන්ධයක් තියනවාද? අයින්ද්‍රියද අයින්ද්‍රිය නැද්ද? අස්පර්ශද ස්පර්ශද? අපි අහමු සදහනාගෙන් ඒ සුන්දර ගීතය. පාළු පැලේ මට තනි නෑ හිමියනේ. ඔබේ ප්‍රසාදය අප්‍රසන්නක. බලන්නේ ගීයක තියෙන හැඟීම් බර බව අපට දැනෙනවා.
මේ පපුවට දැනෙනවා. හිතට එනවා. මේ සදහන ඔය ගීතේ ගායනකොට මට තව ගීයක් මතක් වුණා. වාද්‍ය විශාරද ටී ෂෙල්ටන් පෙරේරා සහ ඉන්ද්‍රාණි බෝගොඩ ගෑයි. මා ප්‍රිය හිමියනි